අප දන්නවා අපේ රටේ මෙම විසමද්‍රව්‍ය උදුරත් සංවිධානාත්මක අපරාධ කල්ලිත් දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් අනිත් පැත්තෙන් විසමද්‍රව්‍ය වලින් සමාජයේ විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොතක්. එනිසා මා හිතනවා අපි හැමදෙනාගේම කාර්යභාරය වගකීම වෙනවා මේ විසමද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවීම ලබා දීම. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ විසමද්‍රව්‍ය පාත් සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය හුදු ඒ කරුණ ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේ. ඒකට ඉතාමත් පැහැදිලි සබත්තා ජාලයන් තිබෙනවා. එනිසා අපි මේ විසමද්‍රව්‍යත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් සමස්ත ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබුණු දූෂණය, ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාමත් තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕන. සියල්ල මතක තබා ගන්න. එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂයේ අද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණය, සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකය, රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ, දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ මැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරින්. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා විශාල කාර්යභාරයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරින්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද එතුමා විපක්ෂයේ සතුරින්. ඒ වගේ මේ කාර්යභාරයේදී අපේ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා අද විපක්ෂයේ සතුරින්. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද විපක්ෂයේ සතුරින්. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂ සතුරින්. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති විදිහ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලනය ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එළිදරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමක්ද? ඒ දේශද්‍රෝහී වීමක්ද?
නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරුම් බවට පත් කළ යුතුයි.